හායි මචංලා ඉතින් කීප දෙනෙක් කතා කරලා ඇහුවා මචං හිටවන්න හොඳ ගස් ලැබු වලින් ටැනින්ද එහෙමත් නැත්නම් රෙඩ් ලේඩිද කියලා. ඉතින් ඇත්තටම මට මචං මෙන්න මේක හොඳයි කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. මොකද මම හිතුවේ මචං ටැනින් කියන ගස් ලැබු වර්ගය. ඉතින් ඇත්තටම මම දන්නේ නැහැ රෙඩ් ලේඩි ගහේ ගස් ලැබු ගහේ කොහොමද ගෙඩි හැදෙන්නේ? මීට වැඩිය හොඳට ගෙඩි හැදෙනවද? හැදෙන්න පටන් ගන්නේ කොතනින්ද කියන එක සම්බන්ධයෙන් මට ඇත්තටම කියන්න අයිඩියා එකක් නැහැ. නමුත් මම හිතුවා මේ ගස් ලැබු වර්ගය ගැන මචං පොඩි වීඩියෝ එකක් කරන්න. අපි බලමු මචං මෙන්න මේ ටැනින් ගස් ලැබු ගහක කොහොමද ගෙඩි හැදෙන්නේ කියලා. මම හිතනවා ඒක සමහර වෙලාවට මේ වීඩියෝ එක බලන කෙනෙක්ට වැදගත් වෙයි කියලා. මචං මේ වෙද්දි මම ඇත්තටම මේ ගස් ලැබු ගස් වලින් මුර 4ක් විතර කඩලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ ගහේ ගෙඩි මචං මේ හරිය ඉඳන් වගේ තමයි හැදෙන්න පටන් ගත්තේ. මේ තියෙන්නේ හැදිච්ච මචං ගෙඩි කඩපු වගේ නැට්ට තිබුණ තැන්. ඉතින් මේ හරියෙන් වගේ තමයි හැදෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අඩි 2.5කදී වගේ ගෙඩි හැදෙන්න පටන් ගන්නවා. ඉතින් සම්පූර්ණයෙන්ම මචං මේ ගහේ දැන් ඔයාලට පේනවා ඇති මේ මෙතන තමයි මුලින්ම ගෙඩි 3-4ක් තිබිලා තියෙනවා. ගෙඩි 4ක් වගේ තිබිලා තියෙනවා. ඊට පස්සේ මේ අහපව මෙතනින් ඉඳන් මෙතෙන්ට හැදෙන්නේ නැතුව ඊට පස්සේ මෙතනින් තමයි හැදෙන්න පටන් අරන් තියෙන්නේ. ඒකට ප්‍රධානතම හේතුව තමයි හරි විදිහට මචං වතුර දාගන්න බැරි වෙච්ච එක. ඉතින් මගෙන් වෙච්ච ලොකු අතපසුවීමක් තමයි මචං මට කරගන්න බැරි වෙච්ච දෙයක් තමයි හරියට වතුර ටික දාගන්න බැරි වෙච්ච එක. ඉතින් හරියට වතුර ටික දැම්මනම් මචං මෙතනින් මෙතෙන්ට අනිවාර්යයෙන්ම ගෙඩි හැදෙනවා. මොකද සමහර විට මේ ගහේ මේ වෙද්දි මල් හැදෙන්නේ නැති සමහර වෙලාවට වැටෙන අවුවත් එක්ක හරියට වතුර වැටුනේ නැති වුනහම මල් ටික මචං වැටෙනවා කැඩිලා වැටෙනවා. ඉතින් එතනින් එහාට ගත්තට පස්සේ මචං මේ ගහේ උඩටම යනකම් සම්පූර්ණයෙන් ගෙඩි තියෙනවා. සාමාන්‍යයෙන් හරියටම අපි වතුර ටික දාලා පොහොර ටික දානවා නම් මචං මේ මෙතනින් පටන් ගත්තාම කන්ටිනියු මචං ගෙඩි ටික හැදෙන්න ඕනේ. මේ ගස් ලැබු කඳ පේන්නේ නැති වෙන්න මාරම ලස්සනට බැලුවාම ආස හිතෙන්න. හරිද? ගෙඩි ටික හැදෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. අපි නිකන් බලමු මචං මේ ගෙඩි හැදිච්ච නැති ගහකොත් මම පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මචං මේ ගහ. මේ ගහෙත් සාමාන්‍යයෙන් අඩි 2.5 විතර ගෙඩි හැදෙන්න පටන් අරන් තියෙනවා. ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් ගෙඩි තියෙන්නේ අතරින් පතර. ඒ ගෙඩිත් සාර්ථක ගෙඩි නෙමෙයි මචං. සාමාන්‍යයෙන් පොඩි ගෙඩි ගෙඩි හැදිලා තියෙන්නේ මෙතන ටිකක් හැදිලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඊට පස්සේ අහපව් මේක මචං මේව තමයි හරියට වතුර වැටිලා නැහැ මචං. ඇත්තටම මේකට ඇත්තටම මේ ගහට හරියටම වතුර වැටිච්ච නැති එක තමයි වෙලා තියෙන ප්‍රශ්නේ. මොකද අනිත් ගස් වලට දාන පොහොරම මචං ඒ විදිහටම ඒ හැම වෙලාවකදීම මේ ගහටත් පොර වැටලා තියෙනවා. නමුත් මේ ගහට ඕන විදිහට පොර ටික දිය වෙලා යන්න වතුර හම්බෙච්ච නැති එකයි සිද්ධ වෙලා තියෙන්නේ මම හිතන විදිහට. ඉතින් උඹලට මම හිතනවා මොකක් හරි අයිඩියා එකක් හම්බෙන්නේ නැති මේ වීඩියෝ එකෙන් මොනවද හිටවනවා නම් හිටවන්න හොඳ ගස් ලැබු වර්ගය කියලා. ඉතින් මට රෙකමන්ඩ් කරන්න බෑ මචං උඹ හිටවන්න ඕනේ මෙන්න මේ වර්ගය කියලා. ඒ කොහොම වුණත් ටැනින් කියන්නේත් මචං හොඳ ගස් ලැබු වර්ගයක් සහ ගෙඩි හොඳට හැදෙන ගස් ලැබු වර්ගයක් කියන එක මම උඹලට කියන්න තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් ටික මල්ලි ගිහිල්ලා එන්න. උඹලට ජය වේවා.